කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් කූටලේඛන සකස් කර විකිණීම සම්බන්ධව අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය දිනවල ගුවන් ගමන් බලපත්‍රයක් අලුත් කර ගැනීමට විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයටද ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහර අධිකරණයට දන්වා තිබේ. මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වමින් පවසා තිබුණේ ඔහු පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේද රැස්වීමටද සහභාගී වී තිබෙන බවයි. ප්‍රසන්න රණවීර ගුවන් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ගිය ආගමන විගමන කාර්යාලයේ පිහිටි ගොඩනැගිල්ලේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේද පිහිටා තිබීම විශේෂත්වයක්. මේ අතර තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කළ ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙස්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නේද නැද්ද යන නියෝගය එළඹෙන අප්‍රේල් මාස 28 වනදා ප්‍රකාශයට පත් කරන බව අභ්‍යර්ථනා අධිකරණය නියම කර තිබේ. ඒ ඔහුට එරෙහිව අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර ඇති පසුබිමකයි.